හරි. එතකොට අපි ඊළඟට කතා කරන්නේ ව්‍යාජකේත සටහන් වල තේරීම කියන කොටස. එතකොට තේරීම කියන කොටසේ සරල තේරීම කතා කරා. අද බහුකොන්දේසි සහිත තේරීම තමයි කතා කරන්න තියෙන්නේ. ඒක ඉංග්‍රීසි වලින් කියනවා selection out of many option කියලා. මහ ලොකු දෙයක් නෑ. බහුකොන්දේසි සහිත තේරීමක තියෙන්නේ කොන්දේසි දෙකක් හෝ වැඩි ගාණක්. දෙකක් හෝ වැඩි ගාණක්. සරල තේරීමේ තිබ්බ එක කොන්දේසියයි. බහුකොන්දේසි සහිත තේරීමේ තියෙන්නේ කොන්දේසි දෙකක් හෝ වැඩි ගාණක්. ඒතර කොන්දේසි දෙකක් හෝ වැඩි ගාණක් කියන විදිහේ ඕනම ගාණක් අපිට ව්‍යාජකේත සටහනකින් ලියා ගන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂතාවයක්. දැන් අපේ ක්ලාස් වලට ආපු කට්ටිය එක්සෑම් එකේ එයාලගෙන් අහද්දි කියන්නේ එක්සෑම් එක ලේසියි කියලා. ඒතර එක්සෑම් එක ලේසි වෙලාද? ඔයාලා චුට්ටක් හොයලා බලන්න අනික් කට්ටියගෙන් අහලා එක්සෑම් එක කොහොමද ICT කියන එක. දැන් මට අහන්න වෙන කෙනෙක් නැහැනේ මගේ ළමයිගෙන් විතරනේ මට අහන්න තියෙන්නේ. ඒතර ඒ කට්ටිය කියනවා ලේසි කියලා. ඇත්තට මේ කරපුවා අපි A to Z කරපු දේවල් ඒ විදිහටම තිබ්බා පේපරේ. ඒක හන්දා ඉතින් ලේසි වුණා. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ පාස් පේපර්ස් ඔක්කොම කරලා. එහෙම තමයි එක්සෑම් එකට ගියේ කට්ටිය. 11 වසරෙන්ම මට සෙට් වෙච්ච කට්ටියත් මං ගොඩ දැම්මා. ඉතින් 10 වසරෙන් හම්බෙච්ච ඔයාලා ගොඩ දාන එක මහ ලොකු දෙයක් නෙමෙයි මට. හැබැයි මං කියන විදිහට වැඩ කරගෙන ඉස්සරහට යන්න ඕනේ. කම්මැලිකම පැත්තකට දාන්න ඕනේ. හරි. ඒක තමයි අංක 1. තමන්ගේ කැපැසිටි එක දැනගන්න ඕනේ. තමන්ට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය දැනගන්න ඕනේ. දැනගෙන වැඩ කරන්න ඕනේ. තමන්ගේ වැඩ එදිනදා වැඩ අඩපණ වෙන විදිහේ වැඩ එකතු කරගන්න එපා. ඔයාගේ ලයිෆ් එකේ යන අර සයිකල් එකට එදිනදා ඩේලි රූට් එක තියෙනවනේ. ඒ රූට් එකට එකතු කරගන්න එපා. දවසේ ඔයාගේ වැඩ කරලා තියෙන කාර්යක්ෂමතාවය වැටෙන විදිහේ දේවල්. දැන් ඔයාට මේ අවුරුද්ද කන්නත් බෑ. තව මාස කිහිපයකින් ඔයාගේ එක්සෑම් එකත් ළඟ වෙනවා. අවුරුදු දවස් දෙකේ විතරක් ඔයා පොඩ්ඩක් නිදහසේ ඉන්න හැමදේම අතහැරලා. ඉතින් පස්සේ ආපහු වැඩ තමයි. හොඳට මතක තියාගෙන වැඩ කරන්න. එහෙම අවුරුදු කන්න තිබ්බා ගිය අවුරුද්දේ 10 ශ්‍රේණියේදී. දැන් 11 ශ්‍රේණියට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දැන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. මොකද පාඩ දවස් 21යි යන්නේ සාමාන්‍ය මොකක් හරි දෙයකට හුරු කරන්න මනස. ඒක දැන් සමහරක් විට හොඳ හොඳ පීක් එක තියාගෙන ඉන්නවා. මේ සතියක් විතර අවුල් ගියොත් එimhe ඔක්කොම ඉවරයි. ඒකන්දේ හදාගත්ත එෆිසියන්සි එක කාර්යක්ෂමතාවය ඒ විදිහටම තියාගෙන යන්න වෙනවාට. අනවශ්‍ය මිනිස්සු ලං කරගන්න නැතුව අවශ්‍ය මිනිස්සුත් එක්ක ගමන යන්න. වැඩ කරන මිනිස්සුත් එක්ක ගමන යන්න. සමහරක් විට යාළුවෙක් ඉන්නවා හරි හොඳයි ආශ්‍රය කරන්න මාර ආස හිතෙනවා. නමුත් ඌ වැඩ කරන්නේ ඌ ඉගෙන ගන්න නැති එකෙක්. කරන්න දෙයක් නැහැ අතාරින්න වෙනවා. එන්න කුහකයෝ ඉන්නවා. කරන්න දෙයක් නැහැ. වැඩ කරනවා නම් ලං කරගන්න වෙනවා. හොඳට ඉගෙනගෙන ඉස්සරහට යනවා නම් එයාව ලං කරගෙන වැඩ කරන්න වෙනවා. හරි. ඉතින් ඒක මම මුලින් මතක් කරලා මම පාඩමට යන්න මම ඔයාලට මේ විදිහට ටොපික් එක දෙන්න. ඔයත් ලියා ගන්න. Selection out of many option. Selection out of many option. Selection out of many option. බහුකොන්දේසි සහිත තේරීම. හරිද? මේකේ ව්‍යාජකේත සටහන තමයි තියෙන්නේ. ඔය විදිහට පොඩි මාතෘකාවක් ලියා ගන්න. බහුකොන්දේසි සහිත තේරීම කියලා. සහිත තේරීම. බහුකොන්දේසි සහිත තේරීම.
හරි. අපි මේකේ ව්‍යාජකේත සටහන මුලින්ම අඳිමු. ව්‍යාජකේත සටහනට අපි එක්සාම්පල් පටන් ගමු. කලින් අපි සිම්පල් සිලෙක්ෂන් එකට එක්සාම්පල් ඇන්දා තමයි. අපි මේ බහුකොන්දේසි සහිත තේරීම් වලට අලුත් කරමු එක්සාම්පල්. එතකොට මම එක්සාම්පල් එක මෙතන ලියන්නම් 1 කියලා. එක්සාම්පල් 1 කියලා දාලා ලියාගන්න එකිනෙකට වෙනස් සංඛ්‍යා තුනක් ලබාගෙන එකිනෙකට වෙනස් සංඛ්‍යා තුනක් ලබාගෙන එකිනෙකට වෙනස් සංඛ්‍යා තුනක් ලබාගෙන එයින් විශාලතම සංඛ්‍යාව සෙවීම සඳහා එයින් විශාලතම සංඛ්‍යාව සෙවීම සඳහා එයින් විශාලතම සංඛ්‍යාව සෙවීම සඳහා ව්‍යාජකේත සටහන ඇඳ දක්වන්න. ව්‍යාජකේත සටහන ඇඳ දක්වන්න. ව්‍යාජකේත සටහන ඇඳ දක්වන්න. හරි මේ ගාන අපි ඉක්මනට හදමු. මේ ගානට මං චූටි වෙලාවක් දෙන්නම්. ඔයා පොඩ්ඩක් try කරන්න. ඔයාට මම දීලා තියෙනවා මේ සමරි එක. ව්‍යාජකේත සටහනේ සමරි එක දීලා තියෙනවා. ඒ වගේම මම මේකේ ෆ්ලෝ chart එක ඇඳලා දීලා තියෙන්නේ. ඒතකොට ෆ්ලෝ chart එක චුට්ටක් බලලා පොඩි අයිඩියා එකක් අරන් පටස් ගාලා ව්‍යාජකේත සටහන අඳින්න පුළුවන්. දැන් චුට්ටක් try කරන්න. Tamanට පුළුවන්ද කියලා බලන්න ඉක්මනින්ම try කරන්න. මම ඒ ගමන්ම පටස් ගාලා ආපහු අඳිනවා. හරි. මේකේ මම ගාන පටන් ගන්නම් මුලින්ම මම මේකේ කෝඩ් ලයින් ටිකක් ඇඳ ගන්නම්. හරි? මොකද මට මේකේ නෑනේ රූල්. ඒක නිසා මම ලයින් ටික මෙහෙම දාගන්නම්. පළවෙනි ලයින් එක 2 3 4 5 6 7 8 9 10 කියලා. දැන් මම කෝඩ් එක ලියන්න පටන් ගන්නවා. මෙහෙමයි මේ විදිහේ කෝඩ් එකක් ලියන විදිය, ප්ලෑන් කරන විදිය මම ෆ්ලෝ chart වල කියලා ඉවරයි. එතකොට එතන මං කියලා දුන්න දේ ආපහු මම මෙතන කියන්න බෑ. මොකද අපිට කාලේ ඉතුරු කරගන්න ඕනේ. එහෙම දන්නේ නැති කෙනෙක්ට ආපහු ගිහිල්ලා ෆ්ලෝ chart එක බලන්න පුළුවන්. ඒ ෆ්ලෝ chart එකේ ඉන්පුට් එකේ මම මොකද්ද කරන්න ඕනේ? ප්‍රොසෙස් එකේ මොකද්ද කරන්න ඕනේ? අවුට්පුට් එකේ කරන්න ඕන ප්ලෑන් එක මම සම්පූර්ණයෙන් කියලා දීලා තියෙන්නේ. ඕනනම් මේ ගාන විතරක් මම ඔයාට කියන්නම්. මේ ගානේ විතරක් ප්ලෑන් කරන විදිය මම චුට්ටක් කියන්නම්. හරි? ඒ වෙලාවේ හිටපු නැති කෙනෙක් හිටියනම් මම මෙතන මෙහෙම වැඩක් කරන්නේ. මේ ගාන හදන්නේ පරිගණකයේ මූලික ක්‍රියාවලියෙන්ම තමයි. ඒ තමයි ඉන්පුට් එක, ඒ වගේම ප්‍රොසෙස් එක, ඒ වගේම අවුට්පුට් එක. හරි. එතකොට ඉන්පුට් එකේ අපි ගන්නෙ නම්බර්ස් තුනක්. එතකොට ඔයාට n1 n2 n3 කියලා නම්බර්ස් තුනක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉන්පුට් එක. එතකොට මේකේ ප්‍රොසෙස් එකේ තමයි අර සිලෙක්ෂන් පාර්ට් එක යන්නේ. තේරීම කියන කොටස යන්නේ ප්‍රොසෙස් එකේ.
එතකොට අපි ඒකේ පළවෙනියටම චෙක් කරලා බලනවා n1 කියන සංඛ්‍යා තුනක්නේ. n1 කියන කෙනා කාටත් වඩා විශාලද කියලා. ඒ කියන්නේ n1 කියන කෙනා විශාලද n2ට වඩා සහ කියන්නේ AND ඔපරේටර් එක දානවා. n2 n1 කියන කෙනා විශාලද n3ට වඩා. තේරෙනවද? n1 කියන කෙනා n2ටත් වඩා විශාල වෙන්න ඕනේ. n1 කියන කෙනා n3ටත් වඩා විශාල වෙන්න ඕනේ. මේ සිද්ධියේදී බැරි වෙලාවත් මේ කන්ඩිෂන් එක true වුණොත් කියන සම්පූර්ණ සිද්ධියම සත්‍යයක් වුණොත් අනිවාර්යෙන්ම පළමු සංඛ්‍යාව විශාල සංඛ්‍යාව වෙලා නිසා අපිට අවුට්පුට් එක විදිහට n1 දාන්න පුළුවන්. හැබැයි මේ කියන සිද්ධිය false වුණොත් අපිට තවත් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපිට හිතන්න ඉතුරු වෙන්නේ n1 කියන කෙනා කවදාවත්ම හරි n1 කියන කෙනා කවදාවත්ම මේ කියන සංඛ්‍යා තුනෙන් විශාල කෙනෙක් නොවන නිසා තමයි මේක false වෙන්නේ. එතකොට අපිට ඊළඟට චෙක් කරන්න තියෙන්නේ n2 සහ n3. එතකොට අපි චෙක් කරලා බලනවා දෙවෙනි කන්ඩිෂන් එක විදිහට n2 කියන කෙනා විශාලද n3ට වඩා. මේ කියන කන්ඩිෂන් එක ඔයාට කැමති විදිහකට ලියන්න පුළුවන්. n3 කියන කෙනා විශාලද n2ට වඩා කියලා මේක අනිත් පැත්තට ලියලා දාන්නත් පුළුවන්. නැත්තම් n2 less than n3 කියලා ඕනම විදිහකට ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මං කැමති විදිය තමයි මේක. මම බලනවා දැන් මෙතන කන්ඩිෂන් එකේ n2 කියන කෙනා n3ට වඩා විශාලද කියලා. එතකොට හිතන්න මේ කන්ඩිෂන් එක සත්‍යක් වුණා කියලා. ආයෙ බලන්න දෙයක් නැහැ. n2 තමා විශාල කෙනා. ඊට පස්සේ මේ කන්ඩිෂන් එක false වුණොත් අනිවාර්යෙන් බලන්න දෙයක් නැහැ. n3 තමා විශාල සංඛ්‍යාව. මෙන්න මේ කියන කොටස ඔයාගේ මයින්ඩ් එකේ ඇඳෙන්න ඕන කොටසක්. කොටස් ගාලා හිතන්න ඕන විදිහක්. මම ඒක ඉන්පුට් එකට ප්‍රොසෙස් එකට අවුට්පුට් එකට දාලා සම්පූර්ණයෙන් කිව්වා. ඊට පස්සේ මට තියෙන්නේ දැන් කෝඩ් එක ලියන්න. මේ කෝඩ් එකේදී ඔයාට මතක් වෙන්න ඕනේ සූඩෝ කෝඩ් එකක්. ව්‍යාජ කේතයක් ගත්තාම කේතේ ආරම්භය වගේම අවසානයක් තියෙනවා. කේතේ ආරම්භය begin නම් අවසානයේ end එක ලියලා dot එක. ඒ වගේම input එකට keywords තුනක් තියෙනවා. ඒ තමයි input read get. ඒ වගේම output එකට keywords හතරක් තියෙනවා. ඒ තමයි output display show print. ඒ වගේම process එක ගත්තාම keyword දෙකක් තියෙනවා. process calculate. ඊට පස්සේ අපි simple selection එක ගත්තාම එක කොන්දේසියයි structure එක මම කියලා දුන්නා if conti then else end if. ඒ වගේම මම selection out of many option එකේ condition තුනක් දාන විදිය structure එකේ කියලා දුන්නා if conti then else if conti then else if conti then else end if. repetition structures තුනක් කියලා දුන්නා. පළවෙනි එක while එක structure එක ඒකේ තිබ්බේ while conti and while. ඊළඟට අපිට තිබ්බේ for structure එක. ඒකේ තිබ්බේ for to do අවසානයේ n4 කියලා. ඊට පස්සේ repeat until structure එක ගත්තොත් repeat අවසානයේ until එක ලියලා condition එක false වෙන්න ඕනේ. මේ කියන දේවල් ටික මම ගිය සතිවල කතා කරලා ඉවරයි. දැන් මට තියෙන්නේ මේකේ කෝඩ් එක ලියන්න විතරයි. එහෙනම් අපි කෝඩ් එක ලියමු. කෝඩ් එකේදී කෝඩ් එක ආරම්භ කරන්න මම මෙතන begin එක ලියනවා. capital ලකුණු පාවිච්චි කරන්න coding standards තියාගන්න. මේ begin එක පාවිච්චි කරලා මේ විදිහට යටින් කොයි හරි මෙන්න මේ B අකුර කෙලින් end එක ලියලා dot එක වදි. ඒක වදින දවසක වදි. අපි කෝඩ් එක පටන් අරන් යමු ඉස්සරහට. දෙවනි ලයින් එකේ මම ලියන කේතේ B කෙලින් ලියන්නේ නැහැ. ඒකට හේතුව begin එකයි end එකයි අතර කෝඩ් එක තියෙනවා නම් ඒ begin එකටයි end එකටයි අයිති කියලා පෙන්වන්න අපි tab එක ස්පේස් එකක් ගහනවා. tab එක ස්පේස් එක කියන්නේ keyboard එකේ තියෙන දිග ස්පේස් බාර් එක තියෙන ඒ පොල්ලෙන් 4ක් ගහන්න ඕන. මම ගහලා තමයි පටන් ගන්න. හරි. මුලින්ම අපිට ගන්න තියෙන input 3. මේ input 3 code line 3ක ගන්නත් පුළුවන්. දෙවෙනි code line එක, තුන්වෙනි code line එක, හතරවෙනි code line තුනේම ගන්නත් පුළුවන්. එකම code line එක කරන් ඉවර කරගන්නත් පුළුවන්. මෙතන කම්මැලි වැඩක් නොවෙන්න මම මේක
ගන්නම් ලයින් 3ක. හරි. ඒතර මම මෙතන ටැබ් එක ස්පේස් එක තියලා ඉන්පුට් එකක් ගන්න කීවර්ඩ්ස් අපිට 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඉන්පුට් රීඩ් ගේට්. ඒකේ මම ඉන්පුට් කියන කෙනා ගන්නම් මෙහෙම. B කෙලින්ම ගන්න ටැබ් එක ස්පේස් එකක් තියලා ඉන්පුට් කියලා දාලා ඉන්පුට් කියලා ලියලා සිම්පල් අකුරු වලින් first number කියලා දාන්නම්. first number as n1 කියලා දාන්නම්. ඊළඟට තුන්වෙනි ලයින් එක එතන මම ලියන්නම් input second number as n2 කියලා. ඊට පස්සේ මම හතරවෙනි ලයින් එකේ ඉන්පුට් එකක් ලියන්නම්. බලන්න මේ i අකුරු තුනම එක කෙලින් තියෙන්නේ. input third number as n3 කියලා. ඔය විදිහට සංඛ්‍යා තුනම අපි ගත්තා. දැන් තියෙන්නේ process එකේ පළවෙනි එක. ඒකට අපි if structure එකක් පාවිච්චි කරනවා. මෙන්න if structure එක capital වලින්. if structure එකේ වරහන් ඇතුලේ මම condition එක ලියනවා. n1 කියන කෙනා n2ට වඩා විශාලද සහ n1 කියන කෙනා n3ටත් වඩා විශාලද කියලා. මම ලියනවා condition එක. ඒකේ අවසානය කියන්නේ ඒ structure එක දෙන්න එකත් එක තමයි ওই විදිහට ලියන්නේ. if conti දෙන්නේ. ඊට පස්සේ මේ if structure එකට අදාළ දේවල් tab එක space එක තියලා තමයි ලියන්නේ. ඇත්තට මේ condition එක true වුණාම අපි ලිව්වේ يعني මෙයා අපි ලිව්වා දැන්. මෙන්න මෙයා විශාලයි කියලා. පළවෙනි සංඛ්‍යාව විශාල සංඛ්‍යාව විදිහට පෙන්වන්න කියලා. ඉතින් මට මෙතන 6 වෙනි line එකේ ලියන්න පුළුවන් tab එක space එකක් දාලා output එකේ keyword ගත්තාම output display show print. මට output කියන එකේ අපිට display කියලා වගේ වචනයක් ගන්න පුළුවන්. මම මෙහෙම display කියලා ලියන්නම් 6 වෙනි line එකේ. display කියලා මම ලියන්නම් large number as n1 නැත්නම් n1 as large number කියලා ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ condition එක true වුණොත් false වුණොත් මොකද කරන්නේ? තවත් condition එකක් තියෙනවා මේ. එයා ලියන්නේ 7 වෙනි line එකේ මම ලියන්නම් i කෙලින් එන්න ඕනේ. ඒක අනික් කොටසනේ. ඒකේ ලියන්නේ else if එක. else if එක ලියලා condition එක ලියන්න වෙනවා. දෙවෙනි condition එක තමයි n2 කියන කෙනා විශාලද n3ට වඩා කියන condition එක. මේකෙත් then part එකක් තියෙනවා. condition එකක් නිසා. ඉතින් මේක ඇතුලේ 8 වෙනි line එකේ තමයි අපිට එයාගේ display part එක දාන්න වෙන්නේ. මම 8 වෙනි line එකේ display part එකක් යන්නම්. ඉතින් මේ කියන condition එක true වුණොත් ඔයාලට තේරෙනවා මෙයා තමයි විශාල සංඛ්‍යාව වෙන්නේ. ඒ කියන්නේ දෙවන සංඛ්‍යාව. ඇත්තනේ n2 විශාලයි නම් true වෙන්නේ. n3ට වඩා. ඒ නිසා display එකේ දානවා large number as n2 කියලා. හරි. ඒ condition දෙකම false වුණොත් නේද? ඒ කියන්නේ sorry මේක false වෙලා මේකත් false වුණොත් වැඩ කරන්න කෙනෙක් ඉන්න ඕනේ. අන්න ඒක තමයි අපි ওই 9 වෙනි line එකේ ලියන්නේ. මම 9 වෙනි line එකේ else කියලා ගන්නවා. ඒකේ condition එකක් නැහැ. 10 වෙනි line එකේ හරි. 10 වෙනි line එකේ මට පුළුවන් else part එකේ ලියන්න tab එක space එක තියලා මෙතන මේ tab එක space එක මෙතන ඉඳන් display එකක් දාන්න display large number as n3 කියලා. ඊට පස්සේ සම්පූර්ණ මේ ස්ට්‍රක්චර් එකේ අවසානයක් තියෙනවා. ඒ අවසානේ ලියන්න ඕනේ. අවසානේ ලියන්න අපිට 11 වෙනි line එක පාවිච්චි කරන්න වෙනවා. මම 12 වෙනි line එකත් ලියන්නම්. 11 වෙනි line එකේ මම මේ සම්පූර්ණ ස්ට්‍රක්චර් එකේ අවසානයේ ලියනවා end if කියලා.
end if. ඊට පස්සේ මේ begin එක කෙලින් මුළු කේතේම අවසානයේ ලියන්න පුළුවන්. මොකද එතකොට කතන්දරේ ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. end එක ලියලා dot එක දාන්න ඕනේ. හරි. දැන් අපි මේකට values ටික assign කරගෙන යමු. හරි. assign කරගෙන යමු. හරි. මෙතනදී දැන් මේ මට ඉඩ මදි නිසා මම එහා පැත්තේ තියෙන කොටස් ටික erase කරලා මේ ටික erase කරලා values 3ක් විතර අරන් වැඩේ පටන් ගන්නම්. මේ කියන condition දෙක නිසා අපිට එකිනෙකට වෙනස් අවස්ථා 3ක් හැදිලා තියෙනවා. statements 3ක් හැදිලා තියෙනවා. මට දැන් පාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. මම මුලින්ම මෙහෙම වැඩක් කරන්නම්. n1ට විශාල සංඛ්‍යාවක් එන විදිහට මම වැඩේ කොට දාන්නම්. එතනදී මම මෙහෙම වැඩක් කරන්නේ. පළවෙනි ලයින් එක ක්‍රියාත්මක වෙනවා. එතකොට දැනගන්නවා මේක ව්‍යාජකේතයක් නේ ඒකේ ආරම්භය නෙමෙයි කියලා. හරි. ඒකෙන් දෙවෙනි ලයින් එකට පයින්නවා. මම arrow head එකේ 1 දානවා. එතනදී අපි එළියෙන් සංඛ්‍යාවක් මෙන්න මේ n1ට දාගන්න ඕනේ. මම දානවා එතනට සංඛ්‍යාව 70 වගේ විශාල සංඛ්‍යාවක් දානවා. ඒක arrow head එකේ මම චූටියට දානවා දෙවෙනි arrow එක කියලා. ඊට පස්සේ එතනින් පස්සේ දෙවෙනි ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට පයින්නවා. මේ ඊතලන් දින එක වැදගත්. කෝඩ් එක වැඩ කරන විදිය හරියටම දැනගන්න පුළුවන්. ඊතල ඇඳලා මේක ස්කූල් එකේ කරන්නෙත් නෑ කොහෙවත් කරන්නේ නෑ. ඊතලන් දින වැඩේ එක්සෑම් එකේ ලියන්න එපා. මොකද එක්සැමිනර් සර්ප්‍රයිස් වෙනවා. මොකද එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නෑනේ සිලබස් එකේ. නිකන් ලියලා ඒක තේරුම් ගන්න විතරයි පුළුවන්ද කියලා විතරයි බලන්න. මේ arrow head එකේ මම දානවා 3යි. එළියෙන් මෙයාට වැලියු එක දානවා මම 50යි කියලා. 50ක් දානවා මෙයාට. හරි. ඒකේ arrow head එකේ මම 4යි කියලා දාන්න. 4 වෙනි arrow එක. එතනින් පස්සේ 3 වෙනි line එකෙන් 4 වෙනි line එකට පයින්නවා. ඒක 5 වෙනි arrow head එක. එතනදී මම n3ට දාන අගේ ගත්තොත් එමේ n3ට දානවා 60ක් වගේ. ඒක මට ලියන්න පුළුවන් 6යි කියලා. ඊට පස්සේ මම 4 වෙනි line එකෙන් 5 වෙනි line එකට පයින්නවා. ඒකේ arrow head එකේ මට පරස් ගාලා දාන්න පුළුවන් 7යි කියලා. දැන් condition එක තියෙනවා. condition එක check කරලා බලන්න වෙනවා. condition එකේ n1ට මෙන්න මෙතන n1 කියලා මම දාලා නෑනේ. චුටි වැරද්දක් තියෙනවා. මම ඒක හදන්නම් මෙතන n1 එන්න ඕනේ මේ. n1. අනිත් තැන නම් හරි. හරි. එච්චරයි. පොඩි වැරද්දක්. හරි. හරි. පොඩි වැරද්ද වුණත් වැරදි. හරි. ඊට පස්සේ මෙතන මම condition එක දානවා 70 කියන කෙනා විශාලද n2 කියන්නේ 50. අපි ගත්තේ 50 නේ n2ට. 50ට වඩා සහ AND ඔපරේටර් එක n1 කියන කෙනා කියන්නේ 70 විශාලද n3 වල තියෙන 60. ඇත්තටම මෙයා true and මෙයා true and true ඔයා දන්නවා සම්පූර්ණ උත්තරේ true වෙලා යනවා. ඒ කියන්නේ ඔය 5 වෙනි ලයින් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම 6 වෙනි ලයින් එකට පනිනවා. පැනලා මට එතන arrow head එක 8යි කියලා දාන්න පුළුවන්. එතනදී මෙන්න මේ කියන large number as කියලා මෙන්න මෙතන n1 වල තියෙන 70. ඔය 70 එළියට output වෙනවා. එච්චරයි. පළවෙනි condition එක true නා ආයෙ බලන්නේ අනික් condition මොකද උනේවත් කියලා. මෙතන statement 3යි. ඔය display 3 තමයි මේ පළවෙනි display එකයි 2යි 3යි කියන ඔය display 3 තමයි statements 3. එතකොට එතන 6 වෙනි line එකේ n1ට output එක ආවා කියන්නේ මේ condition එක true වෙලා එතනින් පස්සේ අනිවාර්යෙන් 6න් මේ structure එකනොත් එළියට ඕනනම් වාට 6න් කෙලින්ම පනින්නේ 11ට කියලා ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතන මට දාන්න පුළුවන් 9යි කියලා arrow head එක. ඉතින් 12 වෙනි line එකට පයින්නවා ඒක අවසානය. මොකද structure එකෙන් එළියට පනින්න මේ end if එකෙන්. එතන 10යි කියලා දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට. arrow head එක. ඉතින් කතාව ඉවර වෙනවා. දැන් ඔයාලට තේරෙනවනේ විශාල සංඛ්‍යාවක් ආවොත් එළියට output එක ලස්සනට එනවා. දැන් අපි වෙනත් අගයක් ගමු. මම ගන්න රතු පාටින් මම දැන් කරන්නේ දෙවන සංඛ්‍යාව විශාල වෙන්නදලා අනිත් සංඛ්‍යා දෙක කුඩා කරලා දානවා. ඔන්න බලන්න. පළවෙනි line එක වැඩ කරනවා. ඒකෙන් පස්සේ අනිවාර්යෙන් දෙවෙනි line එකට යනවා. ඒකේ arrow head එක එකයි. එළියෙන් වැටෙන සංඛ්‍යාව මම මෙහෙම ගන්නම් මෙන්න මෙතනට arrow එක 2යි කියලා දාන්න. එතන මම පළවෙනි සංඛ්‍යාව දැන් චූටි කරනවා කියවනේ මම ගන්නම් 5ක් වගේ පොඩි සංඛ්‍යාවක්. ඊට පස්සේ
දෙවෙනි ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට යනවා. ඒක අපිට දාන්න පුළුවන් 3යි කියලා ඇරෝ හෙඩ් එක. එතනින් මෙන්න මේ දෙවන සංඛ්‍යාවට අපි ඇගයක් දාන්න ඕනේ. මම ඒක දාන්නම් හතරවෙනි ඇරෝ හෙඩ් එක විදියට. හතරවෙනි ඇරෝ හෙඩ් එක. ඒකට මම දැන් විශාලතම සංඛ්‍යාව දාන්නම්. ඒතකොට විශාලතම සංඛ්‍යාව විදියට මම 20 දාන්නම්. දාලා ඊට පස්සේ තුන්වෙනි ලයින් එකෙන් හතරවෙනි ලයින් එකට පනිනවා. ඒක අපිට ලියන්න පුළුවන් 5යි කියලා. එතනදී එළියෙන් අගයක් දානවා මෙන්න මේ n3ට. ඒ දාන අගය ගත්තොත් මම දානවා 10යි කියලා. හරි. එතකොට ඒ ඇරෝ හෙඩ් එක මට පුළුවන් 6යි කියලා ලකුණු කරන්න. ඊට පස්සේ හතරවෙනි ලයින් එකෙන් අනිවාර්යෙන් පළවෙනි කන්ඩිෂන් එකට නම් යනවා. හරි. ඒ පළවෙනි කන්ඩිෂන් එකට අනිවාර්යෙන් යනවා. මේ if එකේ තියෙන පළවෙනි කන්ඩිෂන් එකට යනවා. චෙක් කරනවා. එතකොට පළවෙනි සංඛ්‍යාව දැන් 5. 5 විශාලද දෙවන සංඛ්‍යාවට වඩා. දෙවන සංඛ්‍යාව 20 සහ ඒ වගේම 5 කියන කෙනා විශාලද 10ට වඩා. මේ දෙකම ෆෝල්ස් නේ. ඔයාලට තේරෙනවනේ. නේද? මෙයත් ෆෝල්ස් වෙලා මෙයත් ෆෝල්ස් වෙනවා. ෆෝල්ස් ඇන්ඩ් ෆෝල්ස් සම්පූර්ණ එකම ෆෝල්ස් වෙනවා. ඉතින් ෆෝල්ස් වුණාට පස්සේ පස්වෙනි ලයින් එකෙන් හයවෙනි ලයින් එකට යන්නේ නැහැ. එයාගේ ඩිස්ප්ලේ කරන කොටසට යන්නේ නැහැ. ඒ ස්ටේට්මන්ට් එක වැඩ කරන්නේ නැහැ. හැබැයි ඊළඟ කන්ඩිෂන් එක චෙක් කරන්න යනවා. ඒ තමා හත්වෙනි ලයින් එක ඒක අපිට ලියන්න පුළුවන්. මෙතන කන්ඩිෂන් එක අපි දාගත්තොත් මෙතන 7 කියලා අපිට මේ ඇරෝ හෙඩ් එක 8 කියලා ලකුණු කරන්න පුළුවන්. කන්ඩිෂන් එක චෙක් කරනවා. කන්ඩිෂන් එකේ චෙක් වෙද්දී n2 වල තියෙන 20 20 කියන කෙනා විශාලද කියලා බලනවා. n3 වල තියෙන්නේ 10. ඔව්නේ. එයා true වෙනවා. එයා true වුණාට පස්සේ 7 වෙනි ලයින් එකෙන් 8 වෙනි ලයින් එකට යන්න පුළුවන්. ඒක 9. එතන large number as n2 කියන n2 කියන්නේ ඇත්තටම මෙතනදී 20 20 කියන කෙනා output වෙනවා. ඊට පස්සේ ආය ස්ට්‍රක්චර් එකෙන් එළියටම පයින්නවා. ඒ ස්ට්‍රක්චර් එකෙන් එළියට පයින්නේ අපිට ගන්න පුළුවන් 11 වෙනි ලයින් එකට පයින්නවා කියලා. ඒක අපිට ලියන්න පුළුවන් 10 කියලා. හරි 10 කියලා. ඊට පස්සේ 9න් ආය 12 වෙනි ලයින් එකට යනවා. ඒක 11. එතකොට එතනින් ඒ කතාවත් ඉවරයි. ඊළඟට අපි තවත් පාටක් ගමු. මම ගන්නම් කොළ පාට. කොළ පාටින් තුන්වන සංඛ්‍යාව විශාල සංඛ්‍යාව වෙන විදිහට ස්ට්‍රක්චර් එක අඳිමු. ඔයා මේ ඊතල ඔක්කොම පාට පැන්සල් වලින් ඇඳලා ඉවර කරන්න ඕනේ. ආයේ කතන්දරයක් නැහැ කම්මැලිකම පැත්තක තියලා. හරි. රෑද දවල්ද කියලා බලන්න නැතුව වැඩ කරන්න වෙනවා. එහෙම නැතුව මේ කියන ගමන යන්න වෙන්නේ ඔයා හිතාගෙන නැති ලොකු හීන ඕවා කරන්න ලොකුවට වැඩ කරන්න වෙනවා. මොකද ඔය ලොකු දේවල් කරපු මිනිස්සු ලොකු කැපකිරීමක් කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට එහෙම කැපකිරීමක් කරන්න බැරුව ඔයාට අරක හීනයක්ම විතරයි. හීන හැබැයි කරන්න නම් කම්මැලි නැතුව වැඩ කරන්න. මේ ඉලක්කමක්, මේ අකුරක්, මේ ඊතලයක්, මේ තිතක් ගානේ හැමදේම සූක්ෂමව බලලා ලස්සන්ට ගේම් එක ප්ලේ කරන්න. මේක ගේම් එකක්. ඔයාට ස්වර්ණමය කාලයක් මේ හම්බෙලා තියෙන. දැන් මාස 8ක් විතර දැන් තව තියෙනවා. ඒක ස්වර්ණමය කාලයක්. ඕක මෙහෙම පුටිතා චූටි කාලයකින් ඕක ඉවර වෙනවා. හරි. ඒක හන්දා පරිස්සම් කරගන්න, කාලේ නාස්ති කරන්න එපා, වැඩ කරන්න. හරි. දැන් මෙතනදී මම තුන්වන සංඛ්‍යාව විශාල සංඛ්‍යාව කරන්නම් කියවනේ. මම මුලින්ම begin එකෙන් පනිනවා. ඔව්. දෙවන ලයින් එකට. එකෙන් දෙකට. ඒක මම 1යි කියලා දාන්නම්. ඒකෙදි මුල්ම මෙන්න මේ n1ට වැලියු එකක් දාගන්න ඕනේ. මම එතන 2 කියලා දාලා එතන මම චූටි සංඛ්‍යාවක් දෙන්නම්. චූටි සංඛ්‍යාව මම 50 කියලා දෙන්නම්කෝ. හරි. ඊට පස්සේ දෙවෙනි ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට පනිනවා. ඒක අපිට ලියන්න පුළුවන් 3යි කියලා. එතනදී ඔය n2 කියන කෙනාට මම වැලියු එකක් assign කරන්නම්. ඒක 4 වෙනි ඊතලය. එතනදී මම assign කරන අගය තමයි 40. ඊට පස්සේ තුන්වෙනි ලයින් එකෙන් හතරවෙනි ලයින් එකට පනිනවා. ඒක අපිට ලියන්න පුළුවන් 5යි කියලා. ඒකෙදි මම n3ට අගයක් assign කරනවා මෙහෙම. ඒකේ arrow head එක මම 6 කියලා දානවා. එතකොට එතනට විශාලම අගය 80 විදිහට දානවා. දාලා ඉවර වෙලා හතරවෙනි ලයින් එකේ පස්වෙනි ලයින් එකට යනවා. පස්වෙනි ලයින් එකට යද්දී එතන කන්ඩිෂන් එකක් ඒක 7 අනිවාර්යෙන් කන්ඩිෂන් එක බලනවා. කන්ඩිෂන් එකේ චෙක් කරලා බලනවා පළවෙනි සංඛ්‍යාවට 50 දැම්ම හන්දා 50 කියන කෙනා විශාලද දෙවන සංඛ්‍යාව වෙන්නේ 40 40ට වඩා සහ 50 කියන කෙනා මම චෙක් කරනවා විශාලද 80ට වඩා ඔයාලට තේරෙනවා මේක ෆෝල්ස් කියලා
මෙතන කන්ඩිෂන් එක බලපුවම කන්ඩිෂන් එක ෆෝල්ස් වෙලා. ඒ ෆෝල්ස් වෙච්ච නිසා ඊළඟ කන්ඩිෂන් එකත් එයා චෙක් කරන්න යනවා. ඊළඟ කන්ඩිෂන් එක තියෙන්නේ 7 වෙනි ලයින් එකේ. එතකොට 7 වෙනි ලයින් එකට මේ විදියට 5 වෙනි ලයින් එකෙන් 7 වෙනි ලයින් එකට යනවා. ඒක අපිට ලියන්න පුළුවන් 8යි කියලා. එතන කන්ඩිෂන් එකට ගියාට පස්සේ එතන දෙවන සංඛ්‍යාව වෙන්නේ 40. 40 විශාලද තුන්වන සංඛ්‍යාව වෙන්නේ 80. චෙක් කරාට පස්සේ ඒක ෆෝල්ස් වෙනවා. ඒක ෆෝල්ස් වුණාට පස්සේ 7 වෙනි ලයින් එකෙන් 8 වෙනි ලයින් එකට sorry 9 වෙනි ලයින් එකට පයින්නවා. මොකද එතන කන්ඩිෂන් එක ෆෝල්ස්. ඒ නිසා අපි 7 වෙනි ලයින් එකේ ඉඳලා ඇරෝ හෙඩ් එකක් කෙලින්ම ගිහිල්ලා 9 වෙනි ලයින් එකට ගහනවා. ඒක අපි 9 කියලා දානවා. හොඳට මතක තියාගන්න. එතන කන්ඩිෂන් එකක් නැහැ. ඒ කන්ඩිෂන් එකක් නැති නිසා 9 වෙනි ලයින් එකෙන් 10 වෙනි ලයින් එකට යනවා. ඒ 10 වෙනි ලයින් එකට යනවා කියන්නේ එයාගේ ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක තමයි වැඩ කරන්නේ. ඒක ස්ටේට්මන්ට් එකයි ඒක ඩිස්ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මම එතනට දානවා 10 කියලා. එතකොට එයා වැඩ කරනවා ඒක. එතකොට අවුට්පුට් එක එනවා large number as n3 n3 කියන්නේ දැන් මම 80 දීලා තියෙන්නේ. 80 අවුට්පුට් එනවා. ඊට පස්සේ 10 වෙනි ලයින් එකෙන් 11 වෙනි ලයින් එකට යනවා. මොකද ස්ට්‍රක්චර් එකේ අවසානය ඒක මට ලියන්න පුළුවන් 11යි කියලා. ඊට පස්සේ 11 වෙනි ලයින් එකෙන් 12 වෙනි ලයින් එකට යනවා. ඒක මම ලියනවා 12යි කියලා. මේ arrow head ටික හරියටම ඔයාලට ලකුණු කරන්න පුළුවන් නම් මේ කියන සූඩෝ කෝඩ් එකේ flow එක ලස්සනට ඔයාලට explain කරන්න පුළුවන්. එතකොට ඕනම flow chart එකක් ලස්සනට explain කරන්න පුළුවන් නම් ඔයාලට exam එකේ ඒ දෙන ලකුණු ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. හරි. මේක සම්පූර්ණ කරගන්න ඉක්මන් කරන්න. Example 2. Example 2 ලියා ගන්න. සංඛ්‍යා දෙකක් ලබාගෙන සංඛ්‍යා දෙකක් ලබාගෙන සංඛ්‍යා දෙකක් ලබාගෙන එම සංඛ්‍යා දෙක සමාන වේ නම් 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 both are equal double quotes ඇතුළේ ලියාගන්න both are equal both are equal එසේ නොවේ නම් එම සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව එම සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව පෙන්වීමට ව්‍යාජ කේත සටහන ඇඳ දක්වන්න පෙන්වීමට ව්‍යාජ කේත සටහන ඇඳ දක්වන්න පෙන්වීමට ව්‍යාජ කේත සටහන ඇඳ දක්වන්න පොඩි කාලයක් දෙන්නම් ඉක්මනට අඳින්න ඇඳලා ඉවර වෙලා අත උස්සන්න හරි
මේ ගාන හදද්දී මම කෝඩින් ලයින් වෙනම ලියන්නම්. මේ කෝඩින් ලයින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකයි මම ගොඩාක් දුරට try කරන්නේ වෙනත්ම පාටකින් මේ කෝඩින් ලයින් ලියන්න. මුලින්ම මම begin එක මෙහෙම ලියන්නම්. begin එක ලියලා ඒක කෙලින් end එකේයි. හරි. අපි ටැබ් එක ස්පේස් එකක් තියලා මුලින්ම පළමු සංඛ්‍යාව ඉන්පුට් කරගමු. මම ඉන්පුට් කියලා ලියලා input first number as n1 කියලා දාන්නම්. n1 ඊළඟට මම ඉන්පුට් කරගන්නවා. නැත්නම් මට පුළුවන් මේක එකම ලයින් එකේ ගන්න. අපි එහෙම එක්කුත් ලියමු නේද? මම තිස්සෙම ඔක්කොම වෙන වෙනමනේ ගත්තේ. අපි ඔක්කොම එකපාර ලියමු. අපි මෙතන ලියමු input කියලා. input two numbers කියලා දාලා as කියලා දාලා n1, n2 කියලා ගමු. සංඛ්‍යා දෙක වෙන වෙනම ගමු. අරන් ඉවර වෙලා ඊළඟට තුන්වෙනි ලයින් එකේ කෙලින්ම if structure එක දාලා බලමු. ඒකේ මම condition එක check කරන්නේ මුලින්ම මේ දෙන්න පළමු සංඛ්‍යාව සමානද දෙවන සංඛ්‍යාවට කියන condition එක. හරි. එතන දෙන් part එකක් මෙහෙම අපිට ලියන්න පුළුවන් දෙන්න එක. එතකොට මේ දෙන්න සමානයි නම් condition එක true වෙනවා. එතකොට හතරවෙනි line එකේ මේ if එකට අදාළ මේ condition එකට අදාළ statement එක මම ලියනවා. මට ඇත්තටම එළියට display කරන්න තියෙන message එකක්. ඒ display කරන්න තියෙන message එක මම double quotes ඇතුලේ මට ලියන්න පුළුවන් both are equal කියලා. both are equal කියලා ලියන්න පුළුවන්. both are equal. ඊට පස්සේ if එකේ අවසානයේ පස්වෙනි line එකේ මට පුළුවන් ඊළඟ condition එකට යන්න. ඒ කියන්නේ මෙයා false වෙනවා කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් විශාලයි. ඒක මට check කරගන්න මං else if එකක් දානවා. else if එක දාලා ඒකේ මං check කරනවා n1 කියන කෙනා විශාලද n2ට වඩා කියලා. හරි. ඒකෙත් then part එකක් එනවා. මොකද එතන condition එකක් තියෙන නිසා. ඉතින් එතකොට ඒකේ 6 වෙනි line එකේ මට display කරන්න පුළුවන් කෙලින්ම මේ කියන condition එක true කියන්නේ පළමු සංඛ්‍යාව විශාල සංඛ්‍යාව වෙලා. එහෙනම් මට ලියන්න පුළුවන් n1 as large number. කියලා මට message එකක් display කරන්න පුළුවන්. ඉතින් මේකේ 7 වෙනි line එකේ මේ condition දෙකම false වෙනවා කියන්නේ හොඳට හිතලා බලන්න. හරි. අපිට ආයේ condition දදා බලන්න දෙයක්වත් නැහැ. හරි. දෙවන සංඛ්‍යාව විශාල සංඛ්‍යාව වෙලා. හරි. මම else එක මෙතන ලියනම් else කියලා. condition යන්නේ 8 වෙනි line එකේ මම display කරන්නම් tab එක space එක තියලා display n2 as large number කියලා මම display කරන්න. ඉතින් මේ structure එකේ අවසානයේ අපිට ගාන්ට ගේන්න පුළුවන් 9 වෙනි line එකට එතන මම ලියන්නම් endif කියලා. endif ඊට පස්සේ මෙන්න මේ කියන begin එක කෙලින් end එක දාලා අවසන් කරලා දාන්න පුළුවන්. end එක ලියලා dot එක දාලා අවසන් කරලා දාන්න පුළුවන්. දැන් මේ කෝඩ් එක වැඩ කරන විදිය බලමු. මම මුලින්ම පළවෙනි සංඛ්‍යාවයි දෙවන සංඛ්‍යාවයි සමාන සංඛ්‍යා දෙකක් දාන්නම්. හරි? ඒකට මම මෙහෙම ලියන්නම්. මුලින්ම begin එක වැඩ කරනවා. ඒකෙන් දෙවෙනි line එකට පයින්නවා. ඒක පළවෙනි arrow head එක කියලා දාන්නම්. ඊට පස්සේ මෙන්න මේ කියන n1 කියන කෙනා දෙවෙනි arrow head එකේ ඒකට මම දාන්නම් සංඛ්‍යාව මම දාන 7 කියලා. හරි? ඒ වගේම දෙවන සංඛ්‍යාව විදියට මම මෙතනට දාන්නම්. ඒක තුන්වෙනි arrow head එකේ ඒකටත් මම 7ම දාන්නම්. ඊට පස්සේ මම මෙතනින් දෙවෙනි line එකෙන් තුන්වෙනි line එකට යනවා. ඒක මට 4යි කියලා ලකුණු කරන්න පුළුවන්. මොකද මෙතන ඊතල දෙකක් ගියා අමතරව.
ඒ කියන්නේ ඔක්කොම ඊතල 3යි මෙතන 1යි 4යි. මෙතන කන්ඩිෂන් එක චෙක් වෙනවා. මෙතන කන්ඩිෂන් එක චෙක් වෙද්දී අපි චෙක් කරන්නේ n1 වල 7යි 7 සමානයි. දෙවන සංඛ්‍යාවත් 7යි. 7 සමානයි 7 සත්‍යයක්. එහෙනම් මොකද වෙන්නේ? එයාගේ ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක හතරවෙනි ලයින් එකේ තියෙන්නේ. ඒක අපි ලියන්න පුළුවන් පස්වෙනි ඊතලය කියලා එයාව print වෙනවා. මොකද්ද? both are equal. එතනින් පස්සේ ස්ට්‍රක්චර් එකෙන්ම එළියට පයින්නවා. ස්ට්‍රක්චර් එකෙන් එළියට පයින්නවා කියන්නේ 9 වෙනි ලයින් එකටම පයින්නවා. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් 6යි කියලා. එතනින් පස්සේ 10 වෙනි ලයින් එකට ගියා වැඩේ අවසන් වෙනවා. හරි. අපි දැන් බලමු පළමු සංඛ්‍යාව විශාල සංඛ්‍යාව කරලා දෙවන සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව කරලා මේක කොහොමද කරන්නේ කියලා. හරි. මෙතනදී මම පළවෙනියටම පළවෙනි ලයින් එක එක්සිකියුට් වෙනවා. එතකොට දෙවෙනි ලයින් එකට පයින්නවා. ඒක 1යි කියලා ගන්න. ඊට පස්සේ මෙතන මම ඇතුළත් කරන සංඛ්‍යාව ගත්තාම ඇතුළත් කරන සංඛ්‍යාව මම මුලින්ම විශාල සංඛ්‍යාවක් දෙන්නම් මේ විදිහට 10යි කියලා. ඒක අපිට ගත්තොත් ඒක දෙවෙනි ඇරෝ හෙඩ් එක කියලා දාන්න පුළුවන්. මම ඉතින් ඇරෝ හෙඩ් එක දැම්මෙත් නැහැ. මොකද මේ එතන ඊඩ මදි වෙන හන්ද මම ඒක හන්ද මෙහෙම විතරක් දාන්නම්. හරි. ඕනනම් ඇරෝ හෙඩ් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕවම දැම්ම හැකි අර වස්තෙන් කැපිලා යන්න. හරි. හරි. ඔහොම දාන්නම්කෝ. ඒක තේරෙනවද? ඊට පස්සේ ඔයාට මෙන්න මේ n2ටත් අගයක් දාන්න වෙනවා. ඒක මම ඇරෝ හෙඩ් එක 3 කියලා දාන්නම්. එතන මම පොඩි සංඛ්‍යාවක් විදිහට 8 දාන්නම්. ඊට පස්සේ දෙවෙනි ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට යනවා. ඒක අපිට 4යි කියලා දාන්න පුළුවන්. මෙන්න මෙතන කන්ඩිෂන් එක චෙක් වෙනවා. කන්ඩිෂන් එකේ දැන් චෙක් වෙන්නේ 10යි කියන කෙනා විශාලද 8ට වඩා කියන එක. එතකොට ඒක true වෙනවා. නේද? එහෙම තියෙන්නේ එතන නෑ. එතන සමාන කිරීමක් තියෙන්නේ. දෙන්න සමානද කියලා බලන්න. එහෙනම් 10 කියන කෙනා සමානද කියලා බලනවා 8ට 10 කියන කෙනා සමානද කියලා බලනවා 8ට. ඒ කන්ඩිෂන් එක false. ඒ නිසා තුන්වෙනි ලයින් එකෙන් අනිවාර්යෙන් පස්වෙනි ලයින් එකට පනිනවා. ඒක අපිට ලියන්න පුළුවන් 5 කියලා. එතනදී කන්ඩිෂන් එක චෙක් කරනවා. එතන කන්ඩිෂන් එකේ ලියවෙන්නේ 10 කියන කෙනා විශාලද 8ට වඩා. ඇත්තටම ඒක true වෙනවා. ඒක true වුණාට පස්සේ පස්වෙනි ලයින් එකෙන් 6 වෙනි ලයින් එකට යනවා. ඒක 6 කියලා දාන්න පුළුවන්. output එක විදිහට n1 ගේ තියෙන්නේ 10 10 print වෙලා සම්පූර්ණ output එකක් එළියට එනවා. ඊට පස්සේ 6 වෙනි ලයින් එකෙන් කෙලින්ම ස්ට්‍රක්චර් එකකින්ම එළියට පනිනවා. ඒ කියන්නේ 9 වෙනි ලයින් එකට පනිනවා. ඒක අපිට 7යි කියලා ගන්න පුළුවන්. ඒක 9 වෙනි ලයින් එකේ තියෙන. එතනින් පස්සේ අවසානෙට යනවා. ඒක අපිට 8යි කියලා ලියන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍යයෙන් පළමු සංඛ්‍යාව විශාල වෙලා දෙවන සංඛ්‍යාව කුඩා වුණාම වෙන සිද්ධිය. ඊට පස්සේ අපි යමු දෙවන සංඛ්‍යාව විශාල වෙලා පළවෙනි සංඛ්‍යාව කුඩා වුණාම මොකද වෙන්නේ කියලා. මෙතනදී පළවෙනි ලයින් එක වැඩ කරනවා. ඒකෙන් මම දෙවෙනි ලයින් එකට යන්නම්. ඒකේ ඇරෝ හෙඩ් එක එක දාන්නම්. එතකොට මෙන්න මේ පළවෙනි එකට අපි ගමු මෙහෙම පොඩ්ඩක් ඔක්කොම කැපීගෙන යනවා කමක් නැහැ. දෙවෙනි ඊතලයේ විදිහට එතනට අපි දාමු කුඩා සංඛ්‍යාවක්. කුඩා සංඛ්‍යාව විදිහට මම දාන්නේ මෙතනට දාන්නම් මම 20 කියලා කුඩා සංඛ්‍යාවක්. ඊට පස්සේ මම මේකට දානවා ඊටත් වැඩිය විශාල සංඛ්‍යාවක්. ඒ විශාල සංඛ්‍යාව 50යි කියලා දානවා. හරි. 50යි කියලා දානවා. හරි. එතනින් පස්සේ මට ඒක 3යි කියලා ලකුණු කරන්න පුළුවන්. අරක 2යි. ඊට පස්සේ මෙතන දෙවන ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට එන එක 4යි කියලා දාන්න පුළුවන්. කන්ඩිෂන් එක චෙක් වෙනවා. 20 සමානද 50ට කියන එක ඒක ඇත්තනම් false වෙනවා. ඒක false වුණාට පස්සේ තුන්වෙනි ලයින් එකෙන් හතරවෙනි ලයින් එකට පයින්නවා. ඒක 5යි කියලා දාන්න පුළුවන්. නෑ 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 නෑ. ඒක false වුණාට පස්සේ ඊළඟ කන්ඩිෂන් එකට තමයි යන්නේ. හරි. ඊළඟ කන්ඩිෂන් එකට තමයි යන්නේ. මම ඊළඟ කන්ඩිෂන් එකට යන්නම්. ඒ කියන්නේ පස්වෙනි ලයින් එකට තමයි යන්නේ. ඔන්න ඔහොම. පස්වෙනි ලයින් එකට ගියාට පස්සේ කන්ඩිෂන් එක චෙක් කරනවා. කන්ඩිෂන් එකේ තියෙන්නේ 20 කියන කෙනා විශාලද 50ට වඩා ඒක false වෙනවා. එහෙනම් ඒ කොන්දේසියත් false. ඒ නිසා පස්වෙනි ලයින් එකෙන් කෙලින්ම හත්වෙනි ලයින් එකට පනිනවා. ඒක අපිට ලියන්න පුළුවන් 6 කියලා. ඉතින් එතන කන්ඩිෂන් එකක් නැහැ. අනිවාර්යෙන් එයාගේ ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක වැඩ කරනවා. ඒක 7. එතකොට ඩිස්ප්ලේ වෙනවා. මෙතන ඇත්තටම තියෙන්නේ 50. 50 ලාස්ට් නම්බර් එක විදිහට පෙන්නනවා. ඉතින් කතන්දරේ ඉවරයි. එතකොට 8 වෙනි ලයින් එකෙන් ඊළඟට 9 වෙනි ලයින් එකට පයින්නවා ඒක 8. එතනින් පස්සේ 10 වෙනි ලයින් එකට පයින්නවා ඒක 9. හරි. ඉක්මනට අඩුපාඩු හදාගන්න. හදාගෙන ඉවරයි නම් අත උස්සන්න.
ඊළඟ ගාන example 3 ලියා ගන්න. example 3 ලියා ගන්න. විෂයක් සඳහා ලකුණක් ලබාගෙන විෂයක් සඳහා ලකුණක් ලබාගෙන විෂයක් සඳහා ලකුණක් ලබාගෙන එය වළංගු පරාසයක පවතී නම් නැත්නම් එය වළංගු නොවන පරාසයක පවතී නම් කියලා දාගන්න. එය වළංගු නොවන පරාසයක පවතී නම් එය වළංගු නොවන පරාසයක පවතී නම් ප්‍රතිදානය ලෙස invalid mark ප්‍රතිදානය ලෙස invalid mark ලෙසත් එය වළංගු පරාසයක පවතී නම් එය වළංගු පරාසයක පවතී නම් සිසුවාගේ සමත් අසමත්භාවය පෙන්වීමට සිසුවාගේ සමත් අසමත්භාවය පෙන්වීමට සිසුවාගේ සමත් අසමත්භාවය පෙන්වීමට ව්‍යාජ කේත සටහන ඇඳ දක්වන්න. ව්‍යාජ කේත සටහන ඇඳ දක්වන්න. පොඩි කාලයක් ගන්න පරස් කාලේ ඇඳලා දෙන්න. එතකොට මේ කෝඩ් එකේ ඔයාට beginning ඉඳන් end එකට කෝඩ් එක යනවා. මුලින්ම input එක විදිහට අපි alien subject mark එක ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි line එකේ අපි පළවෙනි condition එක දානවා බිඳුවට වඩා කුඩා වුණොත් හෝ හරි 100ට වඩා විශාල වුණොත් අපි ඒක ඇතුලේ statement එක හතරවෙනි line එකේ ලියලා තියෙනවා. display කරනවා invalid mark විදිහට. හැබැයි මේ condition එක false වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ mark එක බිඳුවේ සිට 100 දක්වා තියෙනවාමයි. එහෙනම් බිඳුවේ සිට 100 දක්වා නම් අපිට තුන්වෙනි line එකේ condition එක false වෙනවා කියන්නේ අපිට ඊළඟට check කරන්න පුළුවන් ඒ ළමයා pass ද fail ද කියලා. නිසා තුන්වෙනි line එකෙන් පස්වෙනි line එකට ගිහිල්ලා check කරලා බලනවා 34ට වඩා විශාල නම් අඩුම 35ක් ගන්න ඕනේ. ඊට වඩා විශාල වෙනවා නම් ඒ ළමයා pass. ඒ නිසා එතන true වෙනවා නම් 6 වෙනි line එකේ output එක pass කියලා එනවා. හැබැයි ඒක false වෙනවා නම් ඔයාලට බලන්න දෙයක් නැහැ. පස්වෙනි line එකෙන් හත්වෙනි line එකට පනිනවා. පැනලා ඉවරලා එතන condition එකක් නැහැ. එයාගේ ඇතුලේ statement එක තියෙනවා. display fail කියලා ඒක අපි output කරගෙන fail කියන එක output වෙලා ඊට පස්සේ 9 වෙනි line එකට යනවා. හරි. එතනින් 10ට යනවා. මේ විදිහට ඉවර වෙනවා. මට මේකේ මේ අවස්ථා තුනටම ඊතල ඇඳලා ඕනේ මම අඳින්නේ නැත. හරි. අඳපු කට්ටිය දැන් දාන්න බලන්න group එකට photos
හරි. මෙතන ගත්තාම මේකේ මම මුලින්ම ඉන්වැලිඩ් මාක් එකක් ගන්නම්. ඉන්වැලිඩ් මාක් එක විදිහට අපිට ඍණ 20 ගන්නත් පුළුවන් 100ට වැඩි විශාල සංඛ්‍යාවක් විදිහට 150 ගන්න පුළුවන්. බිංදුවට වඩා කුඩා කියන්නේ ඔක්කොම ඍණ සංඛ්‍යා එන්නේ. මම ඍණ සංඛ්‍යාවක් ගන්නම්. පළවෙනි ලයින් එක වැඩ කරනවා දෙවෙනි ලයින් එකට පයින්නවා. ඒක ඊතලයේ මම 1යි කියලා දානවා. එළියෙන් මෙන්න මෙයාට වැලියු එකක් වැටෙනවා. මම ඍණ අගයක් ගන්නම්. ඍණ 20ක් විතර දාන්නම්. එතකොට ඒක ඇරෝ හෙඩ් එක මම 2යි කියලා දාන්නම්. ඊට පස්සේ දෙවෙනි ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට යනවා. ඒක මම 3 කියලා දාලා එතන කන්ඩිෂන් එක ගන්නම්. m කියන කෙනා ගත්තාම එතනට වැටෙන්නේ ඍණ 20. ඍණ 20 කුඩයි බිඳුව හෝ ඍණ 20 කියන කෙනා විශාලයි 100. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මෙතන බිඳුවට වඩා කුඩයි මේ ඍණ 20. මෙන්න මෙතන true වෙනවා. වම් පැත්ත. o එකෙන් වම් පැත්ත true වෙනවා. මේ දකුණු පැත්ත ගත්තාම false වෙනවා. true or false කියන්නේ පාර මං කියලා දීලා තියෙනවා. සම්පූර්ණ ස්ටේට්මන්ට් එකම true වෙනවා. ඒ නිසා තුන්වෙනි ලයින් එකෙන් හතරවෙනි ලයින් එකට පැනලා ඒක අපි 4යි කියලා දාලා ඉන්වැලිඩ් මාක් කියන කෙනා එළියට අවුට්පුට් වෙලා හතරවෙනි ලයින් එකෙන් පස්සේ ස්ට්‍රක්චර් එකෙන්ම එළියට පනිනවා. ස්ට්‍රක්චර් එක ගත්තාම 9 9වෙනි ලයින් එකෙන් එළියට යනවා 9න් අපි ඒක 5යි කියලා දාලා එතනින් අපි 10වෙනි ලයින් එකට දාන්න පුළුවන් ඒක 6. හරි. ඔච්චරයි. ඊළඟට අපි ගමු ළමයි පාස් වෙන අවස්ථාව. පාස් වෙන අවස්ථාව ගත්තාම මම ගන්න ලකුණු හරි 40ක්ම ගමුකෝ අපි. මොකද වෙන්නේ කියලා ළමයා පාස් වෙන්න එපා 40 එන්නේ. එතකොට පළවෙනියටම පළවෙනි ලයින් එකෙන් දෙවෙනි ලයින් එකට පායිනවා. එක එක ඊට පස්සේ මේ එළියෙන් මෙන්න මෙතනට වැටෙනවා 40. 40 වැටුණාට පස්සේ දෙවෙනි ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට යනවා ඒක 3. එතන චෙක් වෙනවා වැඩි 40 කියන කෙනා කුඩයිද බිඳුවට වඩා හෝ 40 කියන කෙනා විශාලද 100ට වඩා. මේ දෙකම false නේ නේද? මේ 40ට වඩා කුඩත් නැහැ 100ට වඩා විශාලත් නැහැ 40. false or false false. ඒ නිසා තුන්වෙනි ලයින් එකෙන් ඊළඟ කන්ඩිෂන් එක තියෙන තැන හොයාගෙන යනවා. මේ පස්වෙනි ලයින් එක. ඒකට අපිට ලියන්න පුළුවන් කෙලින්ම 4යි කියලා. එතන කන්ඩිෂන් එක ගත්තාම කන්ඩිෂන් එක චෙක් වෙනවා 40 කියන කෙනා විශාලද 37ට වඩා. එතකොට ඒක true වෙනවා. ඒක true වෙනවා කියන්නේ පස්වෙනි ලයින් එකෙන් 6 වෙනි එකට යනවා. මොකද ඒක ඇතුලේ වෙන සිද්ධිය තමයි 6 වෙනි ලයින් එකේ තියෙන ඩිස්ප්ලේ කරනවා pass කියලා. ඊට පස්සේ ස්ට්‍රක්චර් එකෙන් එළියට පයින්න තියෙන්නේ 6 වෙනි ලයින් එකෙන් 9 වෙනි ලයින් එකට යනවා. 9 වෙනි ලයින් එකට යනවා. ඒක අපිට ලියන්න පුළුවන් 6 කියලා. එතනින් ඊට පස්සේ 10 වෙනි ලයින් එකට යනවා. ඒක 7. හරි. ඊට පස්සේ අපි ගමු ෆේල් වෙන අවස්ථාවක්. ළමයා ෆේල් වෙන අවස්ථාවක්. මම ගන්නම් පළවෙනි ලයින් එකෙන් දෙවෙනි ලයින් එකට පයින්නවා එක එක. ඊට පස්සේ මෙතනින් වැලියු එකක් වැටෙනවා. ෆේල් වෙන්න මම ලකුණු 10ක් විතර දාන්නම්කෝ. ඒක මම 2 කියලා දාන්නම්. ඊට පස්සේ දෙවෙනි ලයින් එකෙන් තුන්වෙනි ලයින් එකට යනවා. ඒක අපිට ලියන්න පුළුවන් 3 කියලා. කන්ඩිෂන් එක චෙක් වෙනවා. කන්ඩිෂන් එකේ එන්නේ 10 කියන කෙනා උඩයිද බිඳුවට වඩා හෝ 10 කියන කෙනා විශාලද 100ට වඩා. මේක මොකද වෙන්නේ? මේක false වෙනවා. මේක false. ඇයි මෙතනත් false වෙලා බිඳුවට වඩා කුඩත් නැහැ 100ට වඩා විශාලත් නැහැ. ඒක හන්ද false වෙනවා. false වුණාට පස්සේ තුන්වෙනි ලයින් එකෙන් පනිනවා කෙලින්ම පස්වෙනි ලයින් එකට ඒක අපිට 4යි කියලා දාන්න පුළුවන්. කන්ඩිෂන් එක චෙක් වෙනවා. කන්ඩිෂන් එකේ චෙක් වෙන්නේ 10 කියන කෙනා විශාලද 37ට වඩා. මේක false. ඒක false වෙච්ච නිසා අනිවාර්යයෙන්ම පස්වෙනි ලයින් එකෙන් කෙලින්ම යන්නේ 7 වෙනි ලයින් එකට. ඒක 5 කියලා ගන්න පුළුවන්. එතකොට ඒතර කන්ඩිෂන් එකක් නැති නිසා 7 වෙනි ලයින් එකෙන් 8 වෙනි ලයින් එකට පායිනවා. ඒක 6. එතනදී අවුට්පුට් එක විදිහට fail කියන එක අවුට්පුට් වෙනවා. ඊට පස්සේ 8 වෙනි ලයින් එකෙන් ඊළඟට යන්නේ 9 වෙනි ලයින් එකට ඒක 7. එතන ස්ට්‍රක්චර් එකෙන් එළියට පැනනට පස්සේ ඊළඟට 10 වෙනි ලයින් එකට යනවා ඒක 8. ඔන්න ඔය විදිහට තමයි ඔය කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. මේක හරි කට්ටිය අත උස්සන්න. හරි ඊළඟ ගාන ලියා ගන්න මෙහෙම. අපිට තියෙන එක්සැම්පල් කීයද? අපිට එක්සැම්පල් එක තියෙන්නේ 4නේ. 4 වෙනි එක්සැම්පල් එක ලියා ගන්න. example 4 මේක ඔයාලා ගෙදරින් කරලා දෙන්න.
display grade 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 for a subject subject mark කියලා දාන්න subject mark regarding below table using pseudocode එතකොට below table එක ගත්තාම මම table එක අඳින්නම් මෙතන grade කියලා ගන්නම් table එකේ පළවෙනි column එක grade කියලා grapes නෙමෙයි grade එතකොට මෙතන මම range එක ලියන්නම් range එක grade එක A ගන්න නම් range එක C ඉඳලා 75ක් වගේ range එකේ ඉන්න වෙනවා B ගන්න නම් 74 ඉඳන් 65ක වගේ range එකේ ඉන්න වෙනවා C එකක් ගන්න 64 ඉඳන් පාට 55ක range එකේ ඉන්න වෙනවා S එකක් ගන්න 54 ඉඳන් 35ක වගේ range එකේ ඉන්න වෙනවා well එකක් ගන්න පාට 34 ඉඳන් බිංදුව දක්වා range එකේ ඉන්න වෙනවා සාමාන්‍යයෙන් ඔය පළවෙනිම කෙනා A grade එකක් ගන්න පුළුවන් range එකේම ඉන්න බලන්න හරි මේක ලියා ගන්න ගෙදරින් තමයි මම වාගෙන් ඉල්ලන්නේ මීඩියම් කට්ටිය ලියා ගන්න විෂයක් සඳහා ලකුණක් ලබාගෙන පහත වගුවට අනුරූප වන පරිදි සාමාර්ථය ප්‍රතිදානය කරන්න පහත වගුවට අනුරූප වන පරිදි සාමාර්ථය ප්‍රතිදානය කරන්න කියලා ලියා ගන්න. හරි. අපි යමු ඊළඟ කොටසට ඊළඟ කොටස ඔයා ලියා ගන්න C.3 sorry C.2 නේද තියෙන්නේ C.2 repetition pseudocode පුනර්කරන ව්‍යාජකේත පුනර්කරන ව්‍යාජකේත කියලා ලියා ගන්න. පළවෙනි එක්සැම්පල් එක ලියන්න. ලියාගන්න 1 සිට 5 දක්වා සංඛ්‍යා මුද්‍රණය කිරීමට සිට 5 දක්වා සංඛ්‍යා මුද්‍රණය කිරීමට පුනර්කරන ව්‍යාජකේත සටහන ඇඳ දක්වන්න පුනර්කරන ව්‍යාජකේත සටහන ඇඳ දක්වන්න හරි මේකෙදි මම කරන්නේ ඇත්තටම 1 2 3 4 5 කියන සංඛ්‍යා මුද්‍රණය කරන්න තමයි තියෙන්නේ. එතකොට මේකේ මම කෝඩ් එක begin කියලා පටන් ගන්නවා. පටන් අරන් end එක කවදා හරි එයි. ඉතින් එනකන් ඊටු කෝඩ් ටික ලියාගෙන යන්න. මෙතන B කෙලින් ටැබ් එක ස්පේස් එකක් තියලා මම පොඩි process part එකක් යනවා. process part එක සමීකරණයක්. හරි. මම මෙතන ලියනවා process කියලා. නැත්නම් calculate කියලා ලියන්න පුළුවන් නම් මම process කියලා ලියලා මම ගන්න variable එකක් C කියලා. මොකද මම C වලට මුලින්ම එක දාගන්නේ ඔය C කියන්නේ count එක. එයාව තමයි මම count කර කර එළියට 1 2 3 4 5 කියන කට්ටිය output කරන්නේ. ඊට පස්සේ
මේ repetition වල structures ගොඩාක් තියෙනවා. ඒ structures ගොඩෙන් මම පළවෙනි structure එක while structure එක ගන්නවා. හරි? while structure එක ගන්නවා. while structure එකෙන් තමයි මුලින්ම ගාන හදලා දෙන්නේ. ඊට පස්සේ අනිත් structures වලින් හදනවා. මුලින්ම while structure එකෙන් හදලා දෙන්නම්. මම තුන්වෙනි line එකේ ගන්නවා while කියලා. හරි? capital වලින් while කියලාම ලියනවා. එතන condition එක ලියන්න වෙනවා. දැන් බලන්න B කෙලින් නෙවෙයි ලිව්වේ tab එක ස්පේස් එකක් තියලා ඒක කෙලින් තමයි යන්නේ. condition එක මම ලියනවා C. මට පහෙන් නවත්තන්න ඕන නිසා මම මෙතනට less than 6 කියලා ලියනවා. මොකද මෙතනට එකට එක දැම්මොත් C ට එක දැම්මොත් true 2 3 4 5 වෙනකම්ම true වෙනවා 6 වැටුනොත් false වෙනවා. හරි. එතන මේ condition එක තියෙනවා ඕන වරහණක් දාලා ඒක වෙනම කොහොම පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ while එකේ structure එකේ කෙලින් යන. ඒකේ හතරවෙනි line එකේ tab එක space එකක් තියලා මම මුලින්ම ඔය C වල එන උත්තරේ මම display කරනවා. ඒක නිසා මම මෙතන දානවා display කරනවා. මම C ව ඒක simple C අරන් තියෙන එක තමයි simple C කියලා මම දාන්නම්. හරි. capital C කියලා හිතුවක් කමන්නේ ඕන capital C කියලා හිතමුකෝ. එතකොට වැඩි ඉවරයි නේ. මොකද අනිත් ඒවා නිකන් අර ටිකක් ලොකු ලයින් එකක් නේ තියෙන්නේ. ඒක හන්ද ඒක හිතලා ඒක ගමු C capital C තමයි මේ output කරන්නේ කියලා. simple C capital C කියන්නේ දෙකක් ඈ. එහෙම අරන් ඉවර වෙලා පස්වෙනි ලයින් එකේ මේ කියන එක C count කරන්න වෙනවා. අපි flow chart වල මේවා කතා කරා. මේවා මහ ලොකු දේවල් නෙමෙයි. කතා කරපු නිසා මම පස්වෙනි ලයින් එකේ process part එකක් ලියනවා. ඒ process part එකේ මම කරන්නේ C වලට එකක් එකතු කරන එක. C සමානයි C ධන 1. ඔච්චරයි. ඊට පස්සේ 6 වෙනි ලයින් එකේ මට පුළුවන් while structure එකේ අවසානයේ ඒක ලියන්නේ end while කියලා. end while කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ කතන්දරේ සිද්ධ වෙනවා 7 වෙනි ලයින් එකේ මම B අකුර කෙලින් begin එකේ B අකුර කෙලින් end එක ලියලා dot එක දානවා. ඔච්චරයි සිද්ධිය. දැන් බලමු අපි 1 2 3 4 5 අපිට print වෙලා එනවද කියලා. හරි. මම ගන්නම් මෙහෙම පළවෙනි line එක execute වෙනවා. පළවෙනි line එකෙන් දෙවෙනි line එකට පායිනවා. හරි. ඒක අපිට 1යි කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන සමීකරණයක් තියෙන 1 කියන කෙනා C ට වැටෙනවා. ඒක අපිට 2යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි line එකෙන් තුන්වෙනි line එකට යනවා. ඒක අපිට 3යි කියලා ගන්න පුළුවන්. එතන condition එක check වෙනවා. C වල තියෙන 1 කුඩායි 6. මේක true වෙනවා. ඒක true වුණාට පස්සේ while structure එක ඇතුළට පයින්නවා. ඒ කියන්නේ හතරවෙනි line එක. ඒ කියන්නේ 4යි කියලා ගන්න පුළුවන්. එළියට display කරනවා C ව. එතකොට එළියට display වෙන්නේ 1. ඊට පස්සේ හතරවෙනි line එකේ පස්වෙනි line එකට යනවා. ඒක 5. එතනදී මෙන්න මේ කියන සිද්ධිය වෙනවා. මොකද්ද සිද්ධිය? සමාන කිරීමෙන් දකුණු පැත්තේ C වල උත්තරේ 1යි. 1 ධන 1 2යි කියලා එනවා. මෙන්න මේ දෙක මෙහෙම ගිහිල්ලා මේ C ටම වැටෙනවා. හරි. ඒතර අපිට ඒක arrow head එක එතන අමාරු හන්දා ලියන්න මම මෙතන arrow head එක 6යි කියලා දාන්නම්. හරි පටල ගන්න එපා. ඊට පස්සේ ඒ arrow head එක 6යි. ඊට පස්සේ පස්වෙනි line එකෙන් 6 වෙනි line එකට යනවා. ඒක 7යි. structure එක අවසාන නැහැ. මොකද true වෙලාවේ false වෙනකම් මේක දුවනවා. එහෙනම් මෙතනින් ඔහොම මම ඊතලයක් දානවා මෙන්න මේ line එකට. sorry එතනට නෙමෙයි එන්න ඕනේ while එකට එන්න ඕනේ. හරි. මෙන්න මේ end while එකේ ඉඳලා ඔහොම යන්නේ කෙලින්ම මෙන්න මේ තුන්වෙනි line එකට. හරි. ඒකේ arrow head එක මට පුළුවන් දාන්න 8යි කියලා. 8යි. හරි. ඊට පස්සේ තුන්වෙනි line sorry මෙතන තියෙන තුන්වෙනි line එකෙන් හතරවෙනි line එකට පනිනවා. ඒක අපිට ලියන්න පුළුවන් 9යි කියලා. 9යි. එතකොට එතන display කරන්නේ කීයද? C වලට දැන් එකක් එකතු කරපු නිසා මේ මෙතන 6 එන ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට නේ. ඔය උතන අපි එක දිගට ලියනවා. දෙයා මම ඉරේස් කළා. 6 කියන කෙනා මම මේ හරියෙන් දාන්නම්. arrow head එක උතන process එක මෙතන 6 කියලා දාන්නම්. පැනප් එක. නැත්තම් අපිට දැන් output ලියද්දි පොඩ්ඩක් ඉඩ කේස් වෙනවා. ඒක හන්ද මෙතන දැම්මට ලියන්න පුළුවන් print වෙන්නේ 2 කියලා. print වෙනවා 2. ඊට පස්සේ හතරවෙනි line එකෙන් පස්වෙනි line එකට පායිනවා.
ඒක අපිට ලියන්න පුළුවන් 10 කියලා. 10 දී මේ කියන ඉන්ක්‍රිමන්ට් එක වෙනවා. මොකක්ද ඉන්ක්‍රිමන්ට් එක? මෙතන දැන් තියෙන්නේ සමාන කිරීම දාලා 2 C වල තියෙන. 2 ධන 1 උත්තරේ 3යි. ඒ 3 කොහොම ගිහිල්ලා ආපහු මේකටම තමයි වැටෙන්නේ. හරි. ඒක අපිට ලියන්න පුළුවන්. මෙතනට 7යි කියලා ලිව්වනම් මෙතනට මෙතන 10යි කියලා ලිව්වනම් මෙතන ඇත්තටම ඊළඟ අපිට ලියන්න පුළුවන් 11යි කියලා. හරි. මෙතන 11යි කියලා ලියන්න පුළුවන්. හරි. මෙතන 10නේ තිබ්බේ. මෙතන 10නේ. ඒක හන්දා ඇතුලේ වෙන සිද්ධිය 11යි කියලා ගන්න පුළුවන්. දැන් 3 වුණා. ඊට පස්සේ 5 වෙනි ලයින් එකෙන් 6 වෙනි ලයින් එකට පයින්නවා. ඒක අපිට ලියන්න පුළුවන් 12 කියලා. හරි. ඊට පස්සේ කෙලින්ම n while එකෙන් ආපහු උඩට යනවා. ඒක අපිට ලියන්න පුළුවන් 13යි කියලා. එතකොට එතන වෙන සිද්ධිය මේ කන්ඩිෂන් එක චෙක් වෙන්න ඕනේ. දැන් ඉස්සල්ලා කලින් කන්ඩිෂන් එකක් චෙක් වුණා මම ඒක ලිව්වේ නෑ. එතන උනේ 2 කුඩයි 6 කියන එක true වුණා. දැන් මේ දැන් ආපු සිද්ධියේදී වෙන්නේ 3 කියන කෙනා කුඩයිද 6 කියලා බලනවා ඒකත් true වෙනවා. ඒක true වුණාට පස්සේ හරි. ඒක true වුණාට පස්සේ අපිට පුළුවන් 3 වෙනි ලයින් එකෙන් 4 වෙනි ලයින් එකට යන්න. එතකොට අපිට ඒකේ ඊතලය ලියන්න වෙනවා. ඊතලයේ 14 කියලා ලියන්න වෙනවා. හරි. ඊතලයේ 14. 14න් පස්සේ එතන සිද්ධ වෙන්නේ අවුට්පුට් එකක්. අවුට්පුට් එකේ 3 තමයි අවුට්පුට් වෙන්නේ. මොකද C වල තියෙන 3. එතනින් පස්සේ 4 වෙනි ලයින් එකෙන් 5 වෙනි ලයින් එකට යනවා. ඒක අපිට 15 කියලා ලියන්න පුළුවන්. එතනදී සිද්ධියක් සිද්ධ වෙනවා යම් කිසි සිද්ධියක්. එතකොට 3 තියෙන්නේ දැන් C වල 3 ධන 1 4යි කියලා එනවා. ඒ 4 තමයි මෙහෙම ගිහිල්ලා වැටෙන්නේ. එතකොට ඒ වැටෙන්නේ C ට 4. ඒක අපිට ලියන්න පුළුවන්. අතන 15 නිසා මේක 16 කියලා ලියන්න පුළුවන්. 16. හරි. ඉඩ මදි වුණා මම මේ හැටි ලියන්නම් ඒ ඊතල ටික. ඔයා ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ 5 වෙනි ලයින් එකෙන් 6 වෙනි ලයින් එකට පයින්නවා. ඒක අපිට 17 කියලා දාන්න පුළුවන්. එතනින් පස්සේ උඩට යනවා. උඩට ගියාට පස්සේ අපිට ඒක 18 කියලා ලියන්න පුළුවන්. එතන කන්ඩිෂන් එක චෙක් වෙනවා. දැන් කන්ඩිෂන් එක චෙක් වෙන්නේ 4 කුඩයිද 6ට වඩා. ඒක true වෙනවා. ඒක true වුණාට පස්සේ 3 වෙනි ලයින් එකෙන් කෙලින්ම 4 වෙනි ලයින් එකට යනවා. ඒක අපිට ලියන්න පුළුවන් 19යි කියලා. එතනදී අවුට්පුට් වෙනවා 4. එතනින් පස්සේ 4 වෙනි ලයින් එකෙන් 5 වෙනි ලයින් එකට යනවා. ඒක අපිට ලියන්න පුළුවන් 20 කියලා. 20 දී අර කියන සිද්ධිය සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධිය? සිද්ධිය තමයි 4ට එකක් එකතු වෙලා 5යි කියන එක හදනවා. ඉතින් මේ 5 මෙහෙම ගිහිල්ලා ආපහු මෙන්න මේකෙන් ඔහොම ගිහිල්ලා මේ සීටම වැටෙනවා. ඒක අපිට ලියන්න පුළුවන් 21 කියලා. ඉතින් එතන ඉඩ නැති යනවා මේ හරිය 21යි කියලා දාන්න. ඇරෝ හෙඩ් එක ළඟ තමයි ඕක ලියවෙන්න ඕනේ. හරිද? ඇරෝ හෙඩ් එක ළඟ තමයි ලියවෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක 21 22 විදියට පස්වෙනි ලයින් එකෙන් 6 වෙනි ලයින් එකට යනවා. ඒක 22. එතනින් ගියාට පස්සේ ආපහු උඩට එනවා. ඒක 23 කියලා ගන්න පුළුවන්. එතන කන්ඩිෂන් එක චෙක් වෙනවා. 5 කියන කෙනා කුඩයිද 6ට වඩා. ඔව්නේ true. එහෙනම් ඔයාට ආපහු 3 වෙනි ලයින් එකෙන් 4 වෙනි ලයින් එකට යන්න පුළුවන්. ඒක අපි ලියනවා 24 කියලා. එතනදී අවුට්පුට් එකක් එනවා 5 කියලා. ඊට පස්සේ 24න් 25 කියන්නේ 5 වෙනි ලයින් එකේ 25. එතනදී මේ කියන සිද්ධිය සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධිය? සමානයි. 5 කියන කෙනාට එකක් එකතු වෙලා ඒක 6යි නේද? 6 කියන කෙනා ඔහොම ගිහිල්ලා වැටෙනවා මෙතනට. එතකොට අපිට ඒක 26 කියලා දාන්න පුළුවන් මෙතන 26. ඊට පස්සේ 5 වෙනි ලයින් එකෙන් 6 වෙනි ලයින් එකට පයින්නවා. ඒක අපිට ලියන්න පුළුවන් 27 කියලා. එතනින් ආපහු උඩට යනවා. ඒක 28. එතන කන්ඩිෂන් එක චෙක් වෙනවා. කන්ඩිෂන් එක චෙක් වෙද්දි දැන් තියෙන්නේ 6. 6 කුඩයි 6. ඒක ෆෝල්ස් වෙනවා. ෆෝල්ස් වුණාට පස්සේ 3 වෙනි ලයින් එකෙන් කෙලින්ම පනින්නේ ස්ට්‍රක්චර් එකනොත් එළියට. මට 7 වෙනි ලයින් එකට පනිනවා කියලා කියන්න පුළුවන්. එතකොට එතන මට ඊතලේ දාන්න පුළුවන් 29 කියලා. ඉතින් ඔතනින් කෝඩ් එක අවසාන වෙනවා. හරි? මන්ට ලියා ගන්න.